සිහින සිහිනම නොවන තැන්වල හිතේ සොඳුරුම මුතු හැඟුම්වල නොහිමි කවියක තුළු පැළඳුව කිරුළු වැලපෙයි නොලද සිහසුන ඉතින් ගිලියන කඳුළු බිඳුවක්. Hello guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලා පරිස්සමෙන් සතුටින් ඇති කියලා මම හිතනවා. ඉතින් guys ගොඩ කාලයකට පස්සේ මම vlog එකක් කරගෙන ආවා. අද ඉතින් අවුරුදු shopping යන්න තමයි හදන්නේ. ඉතින් ගිහින් බලමු මොනවද කරන්නේ, කොහොමද අද දවසේ ගෙවෙන්නේ කියලා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. මම දැන් guys යන්න ready වෙලා ඉන්නේ. මේ තියෙන මගේ outfit එක. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. කොහෙද යන්නේ, මොකද කරන්නේ කියලා බලන්න. මහරගම පැත්තට යන්න කියලා තමයි මම හිතාගෙන ඉන්නේ. මගේ යාළුවත් එනවා කිව්වා. ඉතින් දෙන්නත් එක්ක තමයි යන්නේ. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක. හෙලෝ ළමයි, කොහොමද ඔයාලා පරිස්සමින් සතුටින් ඇති කියලා මම හිතනවා. ඉතින් ළමයි මුලින්ම කියන්න ඕනි හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් ළමයි මම මේ vlog එක ගේන්න හිටියේ අවුරුද්දට කලින්. හැබැයි ළමයි මට අපේ ගෙදරට නෑදෑයෝ ආවා ගියා. තව කැම જાති හැදුවා. ඒ වැඩ ටිකත් එක්ක මට vlog එක edit කරගන්න time එකක් තිබුණේ නැහැ. ඉතින් ඒකින්ද මං තීරණය කරා අද අවුරුද්දට පස්සේ vlog එක අරන් එන්න. ඉතින් අද තමයි මට free date එකක් හම්බුනේ. ඉතින් එහෙනම් අපි අද යමු අවුරුදු shopping. ඒක නෙමෙයි guys, මම කොණ්ඩේ කොට කරා. මොකද මගේ කොණ්ඩේ ළමයි ගොඩක් damage වෙලා තිබ්බේ. ඒකෙන් හින්දා මම කොණ්ඩේ ටිකක් කොට කරා. ඉතින් ළමයි අපි මහරගම පැත්තට තමයි මේ යන්නේ. ඇත්තටම කොහෙද යන්නේ කියලා මට ලොකු අයිඩියා එකක් තිබෙත් නැහැ. මම ගිය පාරත් ළමයි ලේඩි ජේ එකෙන් තමයි ඇඳුම් ගත්තේ. ඉතින් මම මේ පාරත් YouTube එකෙත් බලලා ගොඩක් අය රෙකමන්ඩ් කරලා තිබ්බා ලේඩි ජේ එක හොඳයි කියලා. ඉතින් ඒකින් හින්දා මම මේ පාරත් ලේඩි ජේ එකට ගියා. ඔයාලා ඉතින් දන්නවනේ ළමයි මේකේ ඇත්තටම ඇඳුම් විතරක් ගන්න තියෙන ෂොප් එකක් නෙමෙයිනේ. ගෙදරට අවශ්‍ය හැම උපකරණයක්ම මෙතන ගන්න තියෙනවා. ඇත්තටම අපිට ලේසි හැමදේම එකම තැනකින් ගන්න පුළුවන්. ඇත්තටම ළමයි මෙතන අපි ගිය දවස් නම් ලොකු සෙනගක් හිටියේ නැහැ. හැබැයි එතන හිටපු එක්කෙනෙක් කිව්වා ඊට කලින් දවසේ නම් සෑහෙන ලොකු සෙනගක් මෙතන හිටියයි කියලා. මට ළමයි ලොකුවට වීඩියෝ කරන්න උන්නේ නැහැ. මොකද මේ ඇඳුම් තෝරන්න ටිකක් වෙලා ගියා. ඒකින් හින්දා මට ඉතින් මතක් වෙච්ච වෙලේ මම පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඉතින් මම මෙතනින් අම්මට තාත්තට නංගිට මට අපි හැමෝටම ඇඳුම් ගත්තා. අත්‍තරම ළමයි මෙතන ප්‍රයිස් එකත් රීසනබල්, මාර ක්වොලිටි ඇඳුම් තියෙනවා. ඉතින් ළමයි මේ තියෙන්නේ මම ගත්ත ඩ්‍රෙස් එකක්. මම මේක ෆිට ඔන් කරලා බැලුවා ළමයි. ඒක මට ලස්සනට තියෙනවා කියලා මං හිතනවා. ඔයාලත් කමෙන්ට් එකක් දාගෙන යන්න ඒක ලස්සනයිද කියලා. ඉතින් ඔන්න එළියෙන් දාව මිරේකුත් හම්බුණා. ඉතින් මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඉතින් ළමයි අපි ඇඳුනුත් අරගෙන මෙන්න මේ පැත්තට ගියා. මෙතන ළමයි ලස්සන ස්ලිපර්ස් කලෙක්ෂන් එකක් තියෙනවා. ඒ වගේම තමයි ෂූස් කලෙක්ෂන් එකකුත් තියෙනවා. පිරිමි ළමයින්ට වගේම ගෑන් ළමයින්ටත් ලස්සන කලෙක්ෂන් එකක් තියෙනවා. ඒ දෙක විතරක් නෙමෙයි ළමයි මෙතන ලස්සන බෑග් කලෙක්ෂන් එකකුත් තියෙනවා. ඉතින් මම දැන් ඒ ටිකත් බිල් කරලා ලේඩි ජේ එකෙන් එළියට එන්න තමයි ඉතින් ලෑස්ති උනේ. ඉතින් ලේඩි ජේ එකෙන් එළියට ඇවිල්ලා ඊට පස්සේ අපි ගියා කූල් ප්ලැනට් එකට. අත්‍තරම ළමයි මෙතන ගියාට මට ගන්න කියලා ලොකු දෙයක් තිබුණේ නැහැ. පොඩ්ඩක් ඉතින් මගේ යාළුවට මෙතනින් ගන්න ඇඳුමක් බලන්න ඕනේ කිව්වා. ඒකින්ද එතනට ගියා. ඉතින් මම මෙතනින් ළමයි ඉයරින්ග්ස් දෙකක් ගත්තා. මෙතන ඇත්තටම මේ ජුවලරි කලෙක්ෂන් එකක් තියෙනවා මාර ලස්සනයි. ඒක නම් ඇත්තටම මට හිත ගියා. මම ඒකින්ද එතනින් ඉයරින්ග්ස් සෙට් එකක් ගත්තා. මං හිතන්නේ ඒක නම් මෙතන වීඩියෝ වෙලා නැහැ. ඊට පස්සේ ඉතින් අපි ආවා කන්න. මං ඇත්තටම ළමයි මහරගම ගියොත් මෙන්න මේ රෙස්ටුරන්ට් එකෙන් තමයි ගොඩක් වෙලාවට කෑම කන්නේ. හැබැයි ඉතින් මෙතන ටිකක් වෙලා යනවා කෑම එකෙන්නේ. ඒ වුණාට ඉතින් ප්‍රයිස් එකත් එක්ක කෑම එකටත් සාධාරණයක් උපරිම තියෙනවා. ඉතින් මම මේකට ගිහිල්ලා අපි දෙන්නත් එක්ක කාලා ආපහු ඉතින් ගෙදර එන්න පිටත් වුණා.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි අවුරුදු shopping vlog එක ඉවර වෙන්නේ. එහෙනම් ඊළඟට අපි හම්බෙමු අවුරුදු vlog එකත් එක්ක. එහෙනම් හැමෝටම bye bye. Thank you වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට.